හායි යාළුවනේ මම අද ආවේ නියම තැනකට. අද මම try කරන්න යන්නේ මම ගොඩාක්ම ආස කරන කෙබාබ් එකක්. ඉතින් මේකේ රස කොහොමද කියලා බලන්න මම දැන් මේකත් අරගෙන ගෙදර යනවා. අපි බලමු ගිහින් මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඔන්න මම දැන් ගෙදර ආවා. ඉතින් අපි බලමු මේක. මම දැන් අරින්නයි යන්නේ. හොඳ සුවඳක් නම් එනවා නියමයි. ඉතින් ඔයාලත් බලන් ඉන්න මේක ඕපන් කරනකම්. මේකේ මස් පිරීලා තියෙනවා. ඒ වගේම මං ආසම කරන අලක් තියෙනවා. චීසුත් දාලා තියෙන්නේ. හරි. ඉතින් ඔයාලා කැමති නම් මේකට එළවලු දාලා ගන්න පුළුවන්. ඉතින් මේ මං ආස විදිය අපි try කරමු. එයාලගේම සෝස් වර්ගයක් එක තමයි මේක දාලා තියෙන්නේ. ඉතින් දැන් මම රස බලන්නයි යන්නේ. ඇත්තටම මස් ටික හරිම මුදුයි. මම හිතුවටත් වඩා රසයි. සෝස් එකත් එක්ක නම් ඒක සුපිරි. ඉතින් මේක ලොකුයි. ඉතින් ඇත්තටම මේ විදිහට තමයි මේ කෙබාබ් එක කන්නේ. ඉතින් අපි ඒ විදිහට try කරලා බලමු. ඉතින් ඔයාලත් මේ කෙබාබ් වලට ආස නම් මේ වගේ එකක් අනිවාර්යයෙන්ම try කරන්න. ඇත්තටම රසයි. ඉතින් ඔයාලත් රස විඳින්න. ඉතින් ඔයාලත් මේ වගේ රස කෑම වලට ආස නම් මගේ වීඩියෝ එකට like එකක් දාලා channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. මම තවත් මේ වගේ රසත් වීඩියෝ එකකින් හමු වෙන්නම්. ඉතින් ඇත්තටම මේක රසයි. ඉතින් මේ කෙබාබ් එක දාලා දීපු මේ මල්ලිලාට ඇත්තටම ස්තුතියි. මොකද එයාලා බංගලී දේශයේ කට්ටිය. ඉතින් එයාලා ඒකේ තමයි වැඩ කරන්නේ. ඉතින් ඇත්තටම මට වැඩිපුර මස් දාලා රස කෙබාබ් එකක් හදලා දුන්නට එයාලටත් ස්තුතියි. ඉතින් මේ වගේ රසවත් වීඩියෝකින් හමු වෙන්නම්. හැමෝටම එහෙනම් සුබ දවසක්. මං ගිහින් එන්නම්. බයි.